එක කියන්නේ මොකක්ද? ඔයා රැකියාවකට ගිහිල්ලා මුල්ම පඩියක් අතට අරගෙන අමාරුවෙන් ඉගෙනගෙන හරි මොකක් හරි රැකියාවක් ලබාගෙන ඔයා කල්පනා කරනවා මගේ සල්ලි වලට මම මොකද කරන්න කියලා. ඔයා ලොකු ලෝන් එකක් අරගෙන වාහන ගනි, බැංකුවකින් ලෝන් එකක් අරන් ඔයා ගෙවල් හදයි, ඔයා පෝසත් කරන්නේ ඔයාව නෙමෙයි බැංක් එකව. හැබැයි ඔයාට ඔයා පෝසත් වෙන්න නම් ඔයා ටැක්ස් ගැන දැනගන්න ඕනේ. ඔයා සේවිං, ඉන්වෙස්ටිං, ඔයාගේ රිටයර්මන්ට් ප්ලෑන් එක පවා ඔයා කලින් ෆයිනෑන්ෂල් ලිටරසි එකක් විදිහට ප්ලෑන් කරලා තියෙන්න ඕනේ. ඒ නිසා තමයි කියන්නේ ෆයිනෑන්ෂල් ලිටරසි කියන්නේ අයින බුස් වර්ඩ් එකක් නෙමෙයි ඒක. ඔයාගේ ප්ලෑනිං ටෙක්නොලොජි එක ඔයා ඉකොනොමි ගැන දන්න දේට අනුව. ඒ හන්දා ඒක කලින් ඉගෙන ගන්න තරමට කලින් ඔයාට ජීවිතය අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න පුළුවන්. ඔයාගේ ලයිෆ් එකේ ෆ්‍රීඩම් එක, සිකියුරිටි එක, ෆයිනෑන්ෂල් සිකියුරිටි එක, සෙල්ෆ් ඩිටර්මිනේෂන් ඇති කර